ලෝකයේ නීති විරෝධී ලෙස ආදායම් උපයා ගන්නා ත්‍රස්ත සංවිධාන අතර LTTE දෙවන ස්ථානයේ සිටින බව ජාත්‍යන්තර බුද්ධ්‍යංශ වාර්තාවක් හෙළි කරයි. LTTE නීති විරෝධී ක්‍රම තුලින් වාර්ෂිකව ඇමරිකා ඩොලර් බිලියන 300ක් පමණ උපයන බව ජෙන්ස් ඉන්ටෙලිජන්ස් නැමැති එම වාර්තාවේ අලුත්ම ප්‍රකාශයේ දැක්වේ. අවිහා මත්ද්‍රව්‍ය ජාවාරම් බලහත්කාරයෙන් මුදල් රැස්කිරීම, ක්‍රෙඩිට් කාඩ් වංචා ආදියෙන් මෙම මුදල් රැස්කරන බව එම වාර්තාව වැඩිදුරටත් පෙන්වා දෙයි. LTTE ත්‍රස්තවාදීන්ගේ ත්‍රස්ත ජාලයේ මෙම නීති විරෝධී ආදායම් ඉපයීම් දෙවනි වන්නේ කොලොම්බියාවේ ක්‍රියාත්මක විප්ලවීය ත්‍රස්ත හමුදාවට පමණක් බවද එහි දැක්වේ. ශ්‍රී ලංකාවේ වත්මන් රජය ගෙන යන ත්‍රස්තවාදයට එරෙහි සාර්ථක මානුෂීය මෙහෙයුම මගින් හා උතුරු ඇමරිකාව, යුරෝපය, තායිලන්තය ආදී බොහෝ රටවල් LTTE නීති විරෝධී ක්‍රියා මැඩ පැවැත්වීමට කටයුතු කිරීම හේතුවෙන් LTTE සංවිධානය මෙවන විට විශාල වශයෙන් අඩපණ වී ඇති බවද එම ජාත්‍යන්තර බුද්ධ්‍යංශ වාර්තා වැඩිදුරටත් හෙළි කරයි.